උදේ එකයි හවස එකයි ගත්තක් විතරක් 365න් 65 හරියත් 700 යන්නේ. අවුරුද්දට බත් මුට්ටි 700. අවුරුදු 10ට 7000ක් 20ට 14000ක් 40ට 28000ක් විතර. බත් මුට්ටි 28000ක් වෙනවා කියන්නේ. කොහොමත් බත් මුට්ටි 30 40000ක් වෙනෝනේ. ඔය සේරම ඉව්වේ අම්මලාට කණ්ඩ. ගෙදර එහෙම දරුවෝ නැත්තම් ස්වාමියා නැත්තම් අර උයන්න කම්මැලි කියලා ලොරියෙන් පාන් කෑල්ලක් ගන්න නැද්ද? උයන්න කම්මැලි කියලා ඔය උයන්න තරමක් කම්මලා හොඳට රහට පිළිවෙලට උයන්නේ. අර වැඩ කරලා එන මහත්තයාට කෑම ටික කණ්ඩ ඉස්කෝලේ ගිහිල්ලා එන දරුවන්ට කෑම ටික කණ්ඩ. දරුවෝ කනවා දිහා බලලා දරුවෙක් දෙපාරක් බෙදාගත්තාම අම්මලා තරම් සතුටු වෙන්න වෙන කවුද? මම යෝජනා කරනවා දරුවන්ට පුළුවන් නම් ඔය අඩුම තරමේ කනබත් එක රහයි කියලාවත් කියන්න පුරුදු වෙන්න. එහෙම කියනවද ගෙවල් වල? ඔය කියනවා ඇතිනේ ඒ මෙව්වගේ ලුණුවත් නැහැ කියලා. අපේ තාත්තලාටත් දැනගන්න ඕනේ මේවා හොඳයි ඔය පෞල් ප්‍රශ්නවලත් විසඳලා යනවා. අර බත් එක අරගෙනනේ කටක් කාලා පුළුවන් නම් රහයි කියන්න පුරුදු වෙන්න. මං කියන්නේ මේ අම්මලාටින් කරනවා අරනේ අර භෝග සුඛේ තියෙනවා. අර අපේ දේවල් අපි වියදම් කරනවා මහන්සි වෙනවා. තාත්තලත් එහෙමයි. මේ අපි කරන දේවල් අපි මේවා කරනවා කියලා නොදන්නකම තියෙන්නේ. ඔයත් යුතුයකම් කරන්නේ නැද්ද? බිරිඳ නඩත්තු කරනවා, දරුවෝ නඩත්තු කරනවා. ඔය මල ගෙදරට මගුල් ගෙදරට යන්නේ නැද්ද? දෙන්නේ නැද්ද? දෙනවා. පන්සලට දෙන්නේ නැද්ද? දෙනවා. අවුරුදු උත්සවයට ඉඳන් දෙනවනේ. සමාජ කටයුතු කරනවනේ. දැන් මෙතන පටන් ගන්නකො සිරිසින් සහනාධාරයක් අහු කරන්න දෙන්නේ නැද්ද? දෙනවා. හැබැයි දන්නේ අපි මේ ධර්මතාවයක් ප්‍රගුණ කරනවා කියලා. අපි හම්බ කරන දේවල් අපි තනියම පරිභෝජනය කරන්නේ නැහැ. ඒක සාධාරණ නැහැ කියලා ඇත්තෝ දන්නවා. ඕන තරම් දෙනවා පින්නතුනි. ඕන තරම් දෙනවා. අපේ දරුවෝ වුණත් මේ කන අපි හොඳ පුරුදු තියෙන කන කෑමකේ ඉඳන් බෙදාගෙන කන්නේ. පාසල් යන පන්ති යන දරුවෙක් කවදාවත් තනියම කෑමක් කනවද? මං කියන්නේ මේවා හොඳ ධර්මතා. අපේ ඒක තමයි මේ භූමියේ තියෙන අනුභවය. මම මේ කියපු එකක්වත් මේ පින්නතුන් මේ අනන සූත්‍රයේ කියවලා ඉගෙන ගත්තා නෙමෙයි. අපි හම්බ කරන දේවල් අපේ භෝගයන් වලට අපි හොඳ සාධාරණයක් කරනවා. එනිසා පින්නතුනි ඒ අර ප්‍රගුණ කරන්න විතරයි තව ටිකක් තියෙන්නේ. මේ සියලු දෙනාම අද උදේ සුදු ඇඳගෙන මේ දඹදෙණියේ පන්සලට ආවේ. හිතේ තිබ්බනේ අර බණ අහන්න යනවා කියලා. මං කියන්නේ ඕකම ඇති. ඔයත්ොන්ට දැන් පුළුවන් වෙන්න ඕන නිගමනයකට එන්න. ඔයත්ොන්ට දැන් පුළුවන් වෙන්න ඕනේ අර හිතන්න පුළුවන් වෙන්න ඕනේ අපට සුබ ලකුණු පහළ වෙලා තියෙන මොනවාද සුබ ලකුණු? නිවන් දකින්න පුළුවන් පින්නතොඩේ. දැන් මම මේ දේශනා කරපු හැම එකක්ම කරන දේවල් නේ. සමහරක් අඩුපාඩු තියෙන ඒවා හදා ගන්න ඕනේ. දැන් කොහෙන්ද මේ ආభాෂය ආවේ? මේ සංසාරේ පුරුදු කරගෙන පෙරුම් පුරාගෙන යනවා. මේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න යන ගමනේ අපි පුරුදු කර මේ යන්නේ. ඊට පස්සේ අපේ පින්නතුන්ට තියෙන්න ඕනේ ඔය භෝග සුඛේ හොඳට
හරි ගස්ස ගන්න කරන දේවල් නිතර නිතර හිතන්න. කෛරාතේ තම්පුනප්පුන සුඛෝ පුඤ්ඤස්ස උච්චයෝ. එතකොට තමයි අර මම ධාර්මිකයි මම ධර්මානුකූලයි මගෙන් වැරද්දක් වෙන්නේ නැහැ මම හොඳට සංග්‍රහ සත්කාර කරන හැබැයි පොඩි අඩුපාඩුවකුත් තියෙනවා ඔය අතර. මිනිස්සු කියනවා නේද ඔය කාට දුන්නත් අහවලාට දෙන්නේ නැහැ කියලා. ඕකත් අයින් කරන්න ඕනේ. ඔය කියනවා නේද අර කාට කෙරුවත් අහවලාට කරන්නේ එහෙම එකක් තියෙනවනේ. ඒ සත්කාරය ඒ සංග්‍රහය අවශ්‍ය තැනකදී මම ඕනෑම කෙනෙකුට කරනවා කියන හැඟීම තියෙන්න ඕනේ. ඔය ලොකු වැරද්දක් අපි දකින මම මේ පරිගන්න හේතුව කියන්නේ. අපි හිතමුකෝ දැන් අපේ මේ පැතිවල ගොවිතැන්පත් ටිකක් හරිය කරනවනේ. වෙලට වල්නාශක කෘමිනාශක ගහන්න අර තෙල් ටැංකියෙන් ගහන්න ස්ප්‍රේ කරන්න. ඔය ටැංකියක් කාගෙන් හරි ඉල්ලන්න ගියා. මොකට හරි දුන්නේ නැහැ. අඩුම තරම හෙල්මට් එකක් ඉල්ලලා දුන්නේ නැහැ කියමු හදිස්සියකට. ඔය නොදුන්න තැන ඉඳන් හිතේ තියෙන්නේ මෛත්‍රියද වෛරයද? ඔය කියනෝනේ මමත් ආයෙ දෙන්නේ නැහැ කියලා කිසි දෙයක්. අර බලන්න මමත් ආයෙ නැහැ. අන්න එකට එක කරලා පටන් ගන්නවා. තට්ටුවෙන් තට්ටුව වෛරය කොට ගන්නවා. එහින්ද ඔය කාගෙන් හරි මොකක් හරි ඉල්ලා නොදුන්නාම ඒක නොදුන්න එකේ මිනිස්සයාගේ වැඩක් වෛර කරන්න යන්න එපා. ආයේ මේ මිනිස්සයාට උපකාරයක් ඕන වුණාම කරන්නේ නැහැ කියලා වැලි උඩ දාලා කියන්නේ. ඔය සමහරු කියනවා නේද? ඔවුන්ගේ මල ගෙදරකටවත් යන්නේ නැහැ කියලා. එහෙම තියන්න එපා. සමහර දෙමව්පියොත් එහෙමයි. එතකොට අර භෝග සුඛේ නැති වෙන්න පුළුවන්. සමහරු කියනවනේ දෙමව්පියෝ බින්ගඟලක්වත් දෙන්නේ නැහැ කියනවනේ. එහෙම තියාගන්න එපා. මොකද අපි හරි ඉක්මනින් මැරෙන මිනිස්සු. ඊට පස්සේ පින්නතුන්ට තියෙන්න ඕන හොඳ සැපයක් තමයි හදාගන්න අමාරුවේ අනන්න සුඛය. අපි ණය නැති භාවය අපේ තියෙන්න ඕන පින්නතුනේ. දැන් මෙතන ණය දෙන සමිතියක් පිහිටවන්නකො. මෙසේරම් බැඳෙනවනේ ඔකට. පුදුම විදිහට භාග්‍යවතුන් වහන්සේ වසල සූත්‍ර දේශනාවේ පැහැදිලි කරනවා. ණය අරගෙන නොදෙන මනුස්සයා වසලෙක් කියලා. උන්වහන්සේ එහෙම පැහැදිලි කරන්නේම පින්නතුනි. මේ ණයකාරකම එච්චරටම හිසරදයක් එච්චරටම බර. මිනිස්සුන්ට තියෙන්න ඕන අර හවස නිදාගන්න යනකොට ඔය මම අර කිව්වර අත පපුව උඩට එනකොට ඒ ගැස්ම වදිනකොට දැනෙන්න ඕන එකක් තමයි මම කාටවත් ණය නැහැ කියන හැඟීම තියෙන්න ඕනේ. මොන්න තරම් ඔලුවට බරද්ද පින්නතුන ඔය මේ සමහර මූල්‍ය ආයතන වලට ණය වෙලා ඉන්නකොට මිනිස්සුන්ට පිහිටලා තියෙන්න ඕන මිනිස්සු සකස් කරගෙන තියෙන්න ඕන මිනිසත් භවය තුල මේ ආත්මේ මේ මැරෙන්න කලින් කාටවත් මිල මුදලින්වත් කාගේවත් කාලයෙන්වත් අර බොරුවක් කරලා කාලයවත් හොරකම් කරලා නැහැ කියන හැඟීම තියෙන්න ඕනේ. මේ සමහරු තනතුරු හොරකම් කරනවා. ඔය ගතු කේලම් කියලා මොකද කරන්නේ? තනතුරු හොරකම් කරනවා. තව සමහරු ඒ ඇත්තන්ගේ තිබ්බ තත්ත්වය හොරකම් කරනවා. කිසිම විදිහකින් අර අදිෂ්ඨාන කරන්න දැන හෝ නොදැනවා ඔය ගත්තාම දෙන්නේ නැහැනේ සමහරු කිසි දෙයක්. ණයකාරයෙක් නෙමේ විදිහට මැරෙන්න පුළුවන්කම තියෙන්න ඕනේ. මෙහෙම දේශනා කරන්න හේතුව තමයි පින්නතුනේ
මේ සංසාරෙ මුළු අපි හිතමුකෝ අපි අබුද්ධෝත්පාද කාලයක උපදීද බුද්ධෝත්පාද කාලයක උපදීද දන්නේ නැනේ මොන විදිහට කොහොම ඉපදුනත් සුදුසු ප්‍රදේශයක් නිවන් දකින්න පුළුවන් මිත්‍යාව නැතිව සම්මා දිට්ඨිය අවබෝධ කරගන්න පුළුවන් ප්‍රදේශයක් ළඟා කරගන්න ප්‍රදේශයක උපදින්න සැනසෙන්න අපිට තියෙන එකම ආත්ම භාවය තමයි පින්නතුනි ඔය ලබාගත් මනුෂ්‍යාත්ම භාවය කෙනෙක්ගේ ජීවිතයක්වත් හොරකම් කරන්න එපා කෙනෙක්ගේ ජීවිතයකටවත් රවට්ටන්න එපා ණයකාරයෙක් වෙන්න පුළුවන් දැන් ඔය පින්නතුන් දන්නව ඇති මං හිතන්නේ ඔය ඇත්ත කොච්චර රැවටිලා තියෙනවද මේ වෙනකොට කොච්චර ගොඩක් අපේ තරුණ දුවල පුතාලා ජීවිතේ කී ගමනක් විතර හිදිලා තියෙනවද අපරාධි මම මේ දේ කෙරුවේ කියලා ඒක විවාහය වෙන්න පුළුවන් අරනේ අපරාධි මේකට ආවේ අපරාධේ එතෙන්ට ගියේ පිනතුනේ ඔය හැම තැනම රැවටීම් තියෙන්නේ කල යුත්ත මොකක්ද නොකල යුත්ත මොකක්ද කියන එක අපිට හරියට පේන්නේ නැත්තේ ඇයි බුදුරජාණන් වහන්සේ එක් කරගෙන එන්න ගියපු ඇමතිවරු 9000ක් සේනාව එක්ක 9 දෙනා සුද්ධෝදන රජු යව්වේ මොකේදද බුදුහාමුදුරු එක් කරගෙන එන්න කියලා අර තප්පරයක්වත් කාලේ පරක්කු වෙන්නේ නැහැ කල යුත්ත නොකල යුත්ත මොකද්ද කියන එක සංසාරේ කරපු කුසල් මගින් ඡායාවන්න පායිනි පිටිපස්සේන හේව නැල්ල වාගේ පින්නතුනි අපි හරි තැනට ඇදලා දානවා කෝලිත උපතිස්ස පරිබ්‍රාජකයන් දෙදෙනා සරියුත් මුගලන් මහරහතන් වහන්සේලාගේ ගිහි කාලය අර කොච්චර නිරර්ථක දේවල් මැද්දේ වුණත් ඒක වැරදි කියන එක පෙන්නනවා අපිට එහෙම පෙන්වන්නේ නැත්තේ ඇයි අපිට හරි වැරදි තේරුම් ගන්න බැරි ඇයි අපිට සරුදේ සරු විදිහට નિසරුදේ નિසරු විදිහට තෝරගන්න බැරි ඇයි අපි හරියට සංසාරේ මිනිස්සු රවට්ටලා තියෙනවා පුදුම විදිහට බොරු කරලා ඇති පුදුම විදිහට බොරු කියලා ඇති ඒක නෝ නිවැරදි මාර්ගයේ පේන්නේ නැතුව අපි මුලා කරන්නේ අපි මුලා වෙන්නේ දැන් ඒකට මේ ආත්මය තුල මොකක්ද කරන්න ඕනේ මං කියන්නේ අර මේ ආත්මය තුල අපි අතින් වෙන්න ඕනේ පින්නතුනේ කිසිම අර වචනයකින්වත් කිසි කෙනෙක් රවට්ටන්න එපා කිසිම විදිහකට කාටවත් බොරුවක් කරන්න එපා මම ඔය හොඳටම දැක්කා ඔය සමාජ මාධ්‍යවල එහෙම යනවා හරියට මේ බලාගෙන හිටියා වාගේ කියනවනේ දැන් මේ රටවල් ගහ ගන්නවා දැන් මෙහෙ එහෙම අර හරි අකුසල් පින්නතුනේ ඒවා පාප කර්ම නේ කොච්චර බොරු කරනවද නේ Facebook එකේ එහෙම කොච්චර බොරු කියනවද ඇයි අර මිනිස්සු රවට්ටනෝ කවදාවත් එහෙම කරන්න එපා සංසාරේ කොහෙන් කොතන කොහොම හරි රැවටෙන්නේ කවුද පින්නතුනේ අපි තමයි රැවටෙන්නේ නන්ද කුමාරයා රාහුල කුමාරයා ඔච්චර සැප සම්පත් තියෙනකොට සියල්ල තුලින් සරුදේ નિසරුදේ එලස බලන්නකො මේ සංසාරේ කරන කුසල් පින්නතුනේ අපේ ආධ්‍යාත්මය අර මම මුලින් දේශනා කරා ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛ්‍යා වහං හෝතු
සබ්බ දුක්ඛා පමුජ්ජතු. මේ කියපු එක පෙන්නතුනේ අපි නොදැනුවත්වම නිර්වාණයට අරගෙන යන විදිය. අර හොර බොරු කරලා නැතිකම, රවට්ටලා නැතිකම, අර ණය අරගෙන නොදී ඉඳලා වංචා කරලා නැතිකම, කල්ප ගානක් යහපත් විදියට හැසිරුණාම අපිට යහපත විතරයි උදා වෙන්නේ. ඒ තමයි අර ධම්මෝහවේ රක්කති ධම්මචාරී කියන්නේ. ඒ ධර්මයේ හැසිරෙන මිනිස්සු ධර්මයේ විසින්ම ආරක්ෂා කරනවා. එතකොට ඔය යශෝදරා දේවිය නේද පෙන්වන්නේ රාහුල කුමාරයාට කිඹුල්ලත්පුරයට වැඩලා පහු යනකොට මේ පින්නතුනේ ඊළඟට සුද්ධෝදන රජුරව බල හිටියේ කිරුළු බලන්දන්. සුද්ධෝදන රජුරව බල හිටියේ නේ මගධ අධිරාජ්‍ය කරන්න. අවසානයේ සරුදේද නිසරුදේද ලැබුණේ. අර සාරවත් දේ ලැබුණා. නන්ද කුමාරයා ජනපද කල්යාණිත් එක්ක විවාහ වෙලා හිටියේ. මං කියන්නේ අර පේනව නේද ධර්මයේ හැසිරෙච්ච මිනිස්සු ධර්මයේ විසින්ම රකින්න හැටි. අපි ඔය මුලා වෙලා වාගේ අරයි යන්නේ කවුද? අපිට මුලින් ඉඳන්ම හරි මාර්ගයේ පෙනුණා නම් මොකද වෙන්නේ? දැන් කල්පනා කරන්න ඕනේ. ඇයි අපිට හරි පාර පෙනුනේ නැත්තේ? අපේ තරුණ දුවලා පුතාලා මේක හිතලවත් හැදුණා නම් හොඳයි. අපි යන මේ පාර හරිද මම රැවටෙනවද නැද්ද? දැම්මම තීරණය කරන්න ඕනේ. ඔය විවිධ යාළුවෝ මිත්‍රයෝ ඇසුරු නිසුරු කරන උදවිය කියන කරන දේවල් මත මම රැවටෙනවද නැද්ද රැවටුණාද නැද්ද කොහොමද ඕක බලන්න? අපේ තාත්තලාටත් හොඳයි බලන්න පුළුවන්, අම්මලාටත් හොඳයි බලන්න පුළුවන්. පින්නතුනේ කවුරු හරි කියපු කේලමකට හරි රැවටුණා නම් එහෙමවත් රැවටෙන්න එපා. අර කේලමක් කියලා හරි කවුරු හරි රවට්ටනවා නම් ඒකත් අකුසලයක් පින්නතුනේ. ඒ රැවටෙනව නෙවෙන්නේ. ජීවිතේටවත් මත්ද්‍රව්‍යයක් පාවිච්චි කරපු නැති තරුණයෙක් කොහොමත් ඇසුර ආශ්‍රයෙන්ම මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙන්නේ. ආයෙම වෙන කවුරුවත් ඉන්නවද නේ ඔය තනියම මොකක් හරි දුම් වැටියක් හරි බොණ්ඩ හිතලා ජීවිතේ ඉස්සරලම අරගෙන ගිහිල්ලා කඩෙන් බීපු කෙනෙක් ඉන්නවද? අර බොහෝ තරුණ දුවල පුතාලා කියනවා හාමුදුරුවනේ අපි රැවටුණා කියලා. අන්න කිසි කෙනෙක් ආය රවට්ටන්න එපා. මේ කරන දේ තුලින් වෙන අවසානයේ ප්‍රතිඵලය යහපතක් විතරක් නම් සතක් නම් වෙන්නේ හොඳක් නම් වෙන්නේ. මම මේ පින්නතුන්ට යෝජනා කරන්නේ ඒ දේ විතරක් කරන්න. පින්නතුනි මෙහෙම හිත එලෙස හැසිරෙන්න පුළුවන් ආත්මය මනුෂ්‍ය ආත්ම භාවය. තව ඔය ලොකු වංචාවක් කරනවා. මම මේකත් කියනවා අපේ දරුවෝ ගොඩාක් අතරමං වෙන තැනක් තමයි සමහරු කියනව නේද ඔය අනුමාන ප්‍රශ්න කියලා දෙනව නේද? මම මේකත් කියනවා. ඉතින් මේක අපේ දරුවෝ අසරණ වෙනවා. අර ඒ ගුරුවරු හෝ වේවා විවිධ ආයතන හෝ වේවා අර මම කියන්නේ එහෙමවත් කරන්න එපා කියලා. දරුවෝ අවුරුදු ගාණක් ඉස්කෝලේ ගිහිල්ලා පන්ති ගිහිල්ලා
අවසාන මොහොතේ කවුරු හරි කියපුවාම මේන් අනුමාන ටික මේවා තමයි එන්නේ කියලා. ඇවිල්ලා කියනවා හාමුදුරුවනේ අපරාධේ පාඩම් කරපු එක බලාගෙන ගියා නම් ලියන්න තිබ්බලු. මං කියන්නේ අර එහෙමවත් කවුරුවත් රවට්ටන්න එපා. කවුද රැවටෙන්නේ අවසානෙට? අපි රැවටෙන්නේ. මිනිසත් භවය තුල ඉන්න තාක්කල් ඉඳි මිනිස්සුන්ට තියෙන්න ඕන අර වංචා කරලවත් අනුන්ගේ කාලය අනුන්ගේ ජීවිතයවත් හොරකම් කරලා නැහැ. අනුන්ගේ සැපයවත් හොරකම් කරලා නැහැ. මෙන්න මේ හැඟීම තියෙන්න ඕන. ඒ නිසා ඒ අනන සුඛය හරි ගස ගන්න. අනන සුඛය හදාගන්න. ඊට පස්සේ මිනිස්සු ගාව තියෙන්න ඕන සැපයක් තමයි පින්නතුනේ අනවජ්ජන. තමන්ගේ මේ අර මම මුලින් ප්‍රදේශනා කරේ අත්ත සම්මාපණීදිච තමන් මනවින් පිහිටලා පිහිටුවාගෙන තියෙන්න ඕන. මගේ සිතෙන් මගේ කයින් වචනයෙන් අධාර්මික වෙලා නැහැ. මම හැසිරලා තියෙන්නේ ධර්මානුකූලව. මගෙන් වරදක් දෝෂයක් වෙලා නැහැ. මෙන්න මේ කියන විදිහට අර හැන්දෑවේ ගිහිල්ලා නිදා ගන්නකොට අපිට තියෙන්න ඕන පින්නතුනේ තමන්ගේ කය වචනේ භාවිතයෙන් කය වචනය පාවිච්චි කරලා අපිට හොඳ සැපයක් දැනෙන්න ඕනේ මේවා කල්පනා කරනකොට. එකදු අකුසලයක්වත් සිද්ධ වෙලා නැහැ කියලා. උදාහරණයක් විදිහට වචනය ගන්න. මගේ වචනයෙන් එකදු පාපයක්වත් එකදු අකුසලයක්වත් සිද්ධ වුණේ නැහැ. මගේ වචනයෙන් එකදු අකුසලයක්වත් සිද්ධ වෙලා නැහැ. තමන්ගේ අත් දෙක එක්කහු කරපුවාම මතක් වෙන්න ඕන මගේ මේ අත් දෙකෙන් එකදු අකුසලයක් එකදු පාපයක් සිද්ධ වුණේ නැහැ. කොටින්ම කියනවා නම් මේ කය වචනේ භාවිතය තුලින් එකදු පාපයක්වත් වෙලා නැද මේ පින්නතුන් කල්පනා කරන්න. ඊයේ ඔය කය වචනේ ඊයේ දවස් ඇතුළත කොච්චර අකුසල් සිද්ධ වෙන්නද? වචනේ අසංවරතාවයේ තුලින් වචනේ අරනේ සීල සම්පන්න වෙන්න එපා. කය වචනේ සංවර වෙන්න එපා. පින්නතුනි මම ඔයත්තන්ට යෝජනා කරන්නේ අත්ති සුඛය, භෝග සුඛය, අනන සුඛය, අනවජ්ජනය. අර මේ හැම එකකම අවසාන කියන්නේ තමන්ගේ සීල සම්පන්න භාවය. මේ සියල්ල සම්පූර්ණ වෙනවා අද ඉඳන් පන්සිල්වත් රකින්න බලන්න. මං කියන්නේ මහා දෙයක් අමාරු නම් අද ඉඳන් පංචශීලයවත් ආරක්ෂා කරගන්න බලන්න. මොකද උත්පත්තියත් මරණයත් අතර ජරාවෙන් ව්‍යාධියෙන් දෝලණය වෙන අපි, වෙහෙසෙන මහන්සි වෙන අපි, හැල්මේ දුවන ජීවිතවලට අපිට තියෙන සැනසීම පින්නතුනි අපේ හෘද සාක්ෂිය විතරයි. හතරහන්දි වළංගු තියෙන කන්නය ගණී රවට්ටයි වංචා කරයි කපටිකම් කරයි බොරු කරයි. අර උගන්නනවනේ බය අත්තානුවාද බය පරානුවාද බය දණ්ඩ බය දුගති බය. මිනිස්සුන්ට ඇති වෙනවා කොයි මොහොතේ හරි අත්තානුවාද බය කියන එක. මම කරපු වැරදි මට මතක් වෙන වෙලාවක් එනවා. මම කරපු අපරාධ මට මතක් වෙන වෙලාවක් එනවා. ඒ වෙලාව තුල තියෙන්න ඕන මම එහෙම මගේ අතින් එහෙම වැරද්දක් වෙලා නැහැ කියලා. ඕක පින්නතුනි මෙහෙම කිව්වට බෑ. ඕක තේරුම් ගන්න නම් අර මැරෙන්න ඕන පින්නතුනි. එතකොට තමයි නේ අනේ පිටු සිටුතුමාට අර ධනංජානි බ්‍රාහ්මණයට
අවසානයේ ඇත්ත තමන්ගේ මේ කරජකේ මාංශකේ වේදනාව බුදුහාමුදුරන්ට සරියුත් මහරහතන් වහන්සේට ප්‍රකාශ කරනවා. ධනංජානි කියනවා පින්නතුණු සරියුත් මහරහතන් වහන්සේට හාමුදුරුවනේ ඇයි ධනංජානිට තමන් ගැන හිතලා සතුටු වෙන්න බෑ පව් කරලා තියෙනවා කය වචනේ සංවර වෙලා නැහැ. හාමුදුරුවනේ මගේ හිස පළලා දෙපැත්තට අදිනවා වගේ වේදනයි. මගේ කඳ බඩ පළලා දෙපැත්තට අදිනවා වගේ වේදනයි. මගේ මේ කකුල් දෙක දෙපැත්තට ඉරෙන්ඩ අදිනවා වගේ වේදනයි. මේ වේදනාවන් කවුද දරා ගන්න ඕනේ? අපි දේශනා කරපු මේ සැප සම්පත් අපිට නැති වෙලා තියෙනකොට ඇති වෙනවා පින්නතුනි. දැන් මේ පින්නතුන්ට ඔය නේ ඉඳගෙන ඉඳලා නැගිටිනකොට ඔය තේ එකක් දුන්නත් බොණ්ඩ හිතෙනවනේ නේ. මං කියන හිරිගතිය කම්මැලිකම යන්නත්. හැබැයි ඔහොම්මම කල්පනා කරන්න ඕන කාරණයක් තියෙනවා. අපිට තේ ටිකක් තියා වතුර ටිකක්වත් බී ගන්න බැරි වෙන දවසක් එනවා. ඔය ඇති වෙන ඕන තරම් ආශාවන් ඇති වෙන ඕන තරම් හැඟීම් පිරිමහනව තියා පින්නතුනේ අවශ්‍යතාවයවත් සම්පූර්ණ කරගන්න බැරුව යනවා. අවශ්‍යතාවයව මොනවා වුණාට පස්සේද අපි මරණකම් ඉපදෙච්ච අපි ඔට්ටු වෙන්නේ ජරාවයි ව්‍යාධියයි එක්ක. අපි මරණකම් දෝලණය වෙන්නේ ජරාවයි ව්‍යාධියයි එක්ක. මේ ජීවිත පින්නතුනි අවිනිශ්චිතතාවය මිශ්‍රහට තියාගෙන තියෙන්නේ. පුළුවන් කාලේ නිසා අත්ති සුඛේ හදාගෙන භෝග සුඛේ හදාගෙන ණය නැතිකම හදාගෙන අනවජ්ජනය තුලින් කය වචනය තමන්ගේ ධාර්මික භාවය කියන සකස් කරගන්න තියෙන බොහොම පුංචි කාලයයි. මෙහෙම දේශනා කරන්න හේතුව ඔය විදිහට හරික් ගස්ස ගන්න කියලාම කියන්නේ පින්නතුනේ. අපිට අපේ මේ අර අතපයෙන්වත් ඉඟියකින්වත් සංඥා කරගන්න බැරි වෙලාවක් එනවා මට තිබහයි කියලා. ඉඟියකින්වත් සංඥා කරගන්න බැරි අවස්ථාවක් එනවා මට මේ ශරීරයේ මේ තන වේදනයි කියලා. මේ පින්නතුණු සුමානයක් විතර නාන්න නැතුව හිටියයිද? ජීවිතේ පින්නතුනි මාස ගාණක් නොනා ඉන්න අවස්ථාවක් එන්නේ නැද්ද? ඕන තරම් එනවා. මේ අපේ අවශ්‍යතා බොහෝ විට සීමිතයි. අපේ ආශාවන් කියන ඒවා කෙලවරක් නැහැ. දැන් ඔය මම දැක්ක සමහරුනේ අර ලොකු බූලි වලට කෑන් වලට බැරල් වලට පවා තෙල් ගහගන්නේ ඇයි? අහලා බලනකොට දැන් කොහේ හරි යන්නද නැහැ. අර අවුරුද්දක් පදින්නද පින්නතුනේ. ඇයි මිනිස්සු මතක තියාගන්න. දැන් හතර හන්දි වළංගු තියෙන හින්දා අර හිත පුරව ගන්න ඕන හින්දා යනවා. හැබැයි ඔය තෙල් තිබ්බත් යාගන්න බැරි වෙන දවසක් එනවා. වාහනේ තිබ්බත් යාගන්න බැරි වෙන දවසක් එනවා. ඒ නිසා මේ ජීවිතයේ යථාර්ථයේ තේරුම් ගන්න ඕන මරණයත් උත්පත්තියත් අතර මහා අමුතු කාලයක් ගෙවන්න පින්නතුනේ. ඉන්නකොට තේරුම් ගන්න ඕනේ දැන් කොච්චර සල්ලි මිල මුදල් දීපල ඉඩ කඩන් තිබ්බත් භවෝගයන් තිබ්බත් පින්නතුනි පෙට්‍රල් සෙට් අයිතිකාරයෝ කියන්නකො මහා දෙයක් ඕනේ නැහැ. හැබැයි අර ආශාව කියන එක නැති වෙන්නේ නැහැ. සල්ලි බලන් ආශාව ඕනේ. ඒ විවිධ කෑම් බීම කණ්ඩ ආශාව තියෙනවා, නාන්න ආශාව තියෙනවා. ඔය දැන් කරන හැම එකක්ම අවුරුදු 80 ගියත් කරන්න හිතෙනවා පින්නතුනි.
වයසට ගියා කියලා ආශාවක් නැති වෙනවද? ඔය සමහර දරුවෝ කියනවා නේද දෙමව්පියොන්ට අම්මලා දැන් පාඩුවේ ඉන්න කියලා කියනෝනේ. සමහර දරුවෝ කියනෝනේ දෙමව්පියොන්ට කියනෝනේ අරනේ අර මෝහේ ගහලලු මේවා තව බලනවලුනේ. ඔය දැන් අම්මලා නේ අර ආණ්ඩුවෙන් වැටුපත් දෙනවනේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට. මම මේ අපේ ගංගේවල් වල කියන ඒවා මේ. ඔය ගිහිල්ලා ඔය සමෘද්ධිය අදා ගන්නවනේ. අපේ ගම් වල පින්පඩිය කියලා කියන්නේ. පින්පඩිය ගන්න යනවා. ඒ සමහර දරුවෝ අහනවා මොකටද ඕක ගන්නෙ කියලා. ඉතින් අම්මලාට වෙන කොහෙන් සල්ලි එන්නද? ඒ කාලේ නම් කුලී වැඩ කරලා පොල් ඉරටු ගාලා පොල් එක්ක අහු කරලා ඔය කෙරුවා. දැන් දරුවෝ ඒව කරන්න දෙන්නෙත් නැහැ. ඇති වියදමකුත් නැහැ. අර ඔතල ගැට ගහලා තිබ්බාම හිතට හොඳයි. සේරම දරුවෝ කරනවා බලනවා කිසි ගැටලුවක් නැහැ. ඒක හිතට අර පැහැදිලි නේද? ඒ ආශාවන් කියන ඒවා නැති වෙන්නේ නැහැ. පින්නතුනි ඔය මට්ටමින් හරි යාගන්න ඒ ගන්න පුළුවන්කම තියනකම් ඔහොම කරයි. අර මරණානුස්සති කමඨහං දේශනාව තුල බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ අවස්ථා 7ේදී අවසාන අවස්ථා 2ට පෙර අපිට වෙනවා අපිට මේ ලෝකයස් දෙකෙන් බලන්න බැරි වෙනවා. දැකලා තියෙනවද අර මරණ මංචකයේ ඉන්නකොට? මරණ මංචකය කියලා කියන්න පින්නතුනේ උත්පල වෙලා ඔය අවසාන මොහොතේ වාගේ ඉන්නකොට දරුවෝ ඇවිල්ලා කතා කරනකොට සමහරව කියනවා හාමුදුරනේ දැන් නම් ඇස්වත් අරින්න ඇලු. අර දරුවෙක් ඇවිල්ලා කනට කරලා ටිකක් හයියෙන් කතා කරනකොට මම දැකලා තියෙන ඇස් වලින් කඳුළු එනවා. මොන තරම් කියා ගන්න බැරි වේදනාවක් හදවතේ යද්ද. ඇයි මේ සේරම දැනෙනවා. තිබහ දැනෙනවා බඩගින්න දැනෙනවා. හැබැයි වෛද්‍යවරුත් කියනවා පින්නතුන් අහලත් ඇති අර කියනෝනේ දැන් ඔය සේලයින් එකක්වත් දෙන්න විදිහක් නෑ නහරවල් වැඩ කරන්න. අහලත් ඇති මං හිතන්නේ එහෙම. පින්නතුනේ තිබහ දැනෙන්නේ නැද්ද? තිබහ දැනෙනවා. උවමනාව තියෙනවා. මේක එක්ස්පයර් වෙලා කාලේ ඉක්ුත් වෙලා ඉවරයි. කිසි දෙයක් කැලි බැලි වැඩ කරන්නේ කිසි දෙයක් ශරීරයේ අවයවයන් වැඩ කරන්නේ ඒවයි කාලේ ඉක්ම ගිහිල්ලා අවසාන මොහොත තුල මොනද අර එතකොට කෝ අර ණය වෙච්චා කෝ පින්නතුනි ගොඩ ගහගත්තුවා. ඒකයි ජීවත් වෙලා ඉන්න කාලය තුල අත්ති සුඛ භෝග සුඛ අනන යන වජ්ජනේ ප්‍රගුණ කරන්ට කියන්නේ. එහෙම වුණාම තමයි පින්නතුනි සංසාරේ ඔය මොන පුදුම විදිහේ දුකක් නෙමේ විඳින්නේ මේකේ. කොහෙන්ද ඔය පින්නතුන්ට සැනසීමක් කියලා එකක් තියෙන්නේ? බිරිඳ ගැන හිතලා සැනසෙනවද? ස්වාමියා ගැන හිතලා සැනසෙනවද? දරුවෝ ගැන හිතලා සැනසෙනවද? මේ සැනසීම පවා පින්නතුනි සියල්ල తాවකාලිකයි. එක මොහොතක සැනසෙනවා. එක මොහොතක ඒ දේ නිසාම කලකිරෙනවා. ආයෙත් සැනසෙනවා. ආයෙත් අපි කලකිරෙනවා. දරුවෝ ගැන හිතලා සැනසෙනවා. එක මොහොතක දරුවෝ ගැන හිතලා කලකිරෙනවා. එක මොහොතක අපේ අර දෙයක් ලැබුණාම ඒ දේ ගැන හිතලා සැනසෙනවා. කාලයක් යනකොට ලැබිච්ච දේ අගයක් නැති වුණාම ලද දෙයින් සතුටු වෙන්න බැරි වුණාම මොකද වෙන්නේ? ආය කලකිරෙනවා. ඒ නිසා අර
මැදින්පුර පසළොස්වක පුන් පොහෝ දිනේදී ආරම්භය බුදුරජාණන් වහන්සේ කිඹුල්වත් පුරයට වැඩම කරලා 20000ක් මහා සංඝරත්නය සමග ඒ ලෞතුරා දායාදේ ඥාති පරපුරටම ලබා දුන්නාසේ මම ප්‍රාර්ථනා කරනවා ඓතිහාසික දඹදෙණිය රජමහා විහාරස්ථානයේ සිට මේ පොය දවසේ සිද්ධ කරන මේ කටයුතු වල මේ ආගමික කටයුතු මේ ධර්ම දේශනා පින්කම් වල ආනුභාවයෙන් මේ පින්නතුන්ට සසර කෙලවර අර නිවන් දකින්න හේතු වේවා කියලා සියලු දෙනාම ප්‍රාර්ථනා කරන්න පින්නතුනි. මෙහෙම ප්‍රාර්ථනාවන් තියෙන්න ඕනේ. ඒ ප්‍රාර්ථනාව අදිෂ්ඨානයේ නොතිබෙන්න නම් පින්නතුන් හිතනවද කවදාවත් එදින විවාහ වෙච්ච නර නන්ද කුමාරයා යනකොට ජනපද කල්යාණි අත එන්න කියනවා. ලෞතුරා දායාදේ ලබා ගන්නට පින්නතුනේ. යශෝදරා දේවිය උත්තමාවිය රාහුල කුමාරයාට බුදුහාමුදුරුව පෙන්නලා කියනවා අර යන්නේ ඔබේ තාත්තා ගිහින් දායාද ඉල්ලන්න. මොන දායාදේද හම්බුනේ? ලෞතුරු දායාදේ ලැබුණේ. ලෞතුරු දායාදේ. පින්නතුනේ මේ මෙහෙම දායාද හම්බෙන්න සංසාරේ ප්‍රාර්ථනා කරලා තියෙනවා. අගසව් දෙනම වෙන්න සරියුත් මුගලන් මහරහතන් වහන්සේලා අසංඛේය වූ කල්පලක්ෂ පෙරම් පුරලා තියෙනවා. කෝටි ගාණක් මහරහතන් වහන්සේලා අතරින් මහා ශ්‍රාවකයන් වහන්සේලා බවට පත් උනේ කොච්චරක්ද? 80යි. අර ප්‍රාර්ථනා කරලා තියෙනවා. මේ ප්‍රාර්ථනා අධිෂ්ඨානය ගැන නිතර නිතර දේශනා කරේ. මේ භූමියේ තියෙන වැදගත්කම පින්නතුනේ. බුද්ධෝත්පාද කාලයක ජීවමාන බුදුහාමුදුරුවෝ වැඩ හිටියා වගේ පිම්බිමක ඉඳගෙන බුදුහාමුදුරුවන්ට නමස්කාරය කරන්න ලැබුණා කියන්නේ අපේ සිරස ආයතනයටත් පිං සිද්ධ වෙන්න ඕනේ. මේ වගේ කටයුත්තක් මේ වගේ තැනක් තෝරාගෙන කරන එක මේ වගේ තැනක ඉඳගෙන මුළු ලෝකයක් ගිනි ගන්න හදන වෙලාවේ බුදුහාමුදුරු වැඩ හිටපු භූමියේ ඉඳන් ලංකාවේ අපි නිමෙන්න බණ දේශනා කරනවා. ජීවිත යථාර්ථය කියලා දෙනවා. ජීවත් වෙලා ඉන්නකොට ඉන්න ඕන විදිහ උගන්වනවා. මරණකොට මේ මුකුත් අරයන් නැහැ කියන එක පැහැදිලි කරලා දෙනවා. ඉතින් පතිරූප දේශ වාසෝච මීට වඩා මොකද්ද පින්නතුනේ සුදුසු භූමිය? මීට වඩා මොකක්ද සුදුසු ස්ථානය? අපිට තියෙන්නේම අත්ත සම්මා පණීදිච මනවින් පිහිටුවා ගන්නට තමාව මනවින් සකස් කර ගන්නට මම පුන පුනා දේශනා කරන්නට යෙදුනේ අර සීල සම්පන්න වෙන්න කියලා එක. දැන් මොකක්ද පින්නතුනේ ඔය මනවින් පිහිටුවා ගන්නට ඕන කියන්නේ? අපිට පුළුවන් වෙන්න අපේ තරුණ දුවලා පුතාලා බොහොම ඌමනාවෙන් අවධානයෙන් අපේ දෙමව්පියෝ බොහොම අවධානයෙන් අහන්න ඕනේ. පින්නතුනේ හදවතට නිරන්තරයෙන් ඇතිවන සිතුවිලි මේ වෙනස් වෙන්න ඕන. මැදින්පුර 15 පුන් පොහෝ දිනය තුල ඒ 9000ක් සේනාව සමග 9 දෙනෙක් ඇමතිවරු ගිහින් ඒ සරුදේ සරු විදිහට දැක්කේ යම්සේද? නන්ද කුමාරයා ලෞතුරු දායාදේ රාහුල කුමාරයා ලෞතුරු දායාදේ ලැබුවේ යම්සේද? එලෙසටම මුළු ලෝකේටම
සරුදේ සරු විදිහටත් නිසරුදේ නිසරු විදිහටත් හරිදේ හරි විදිහටත් වැරදිදේ වැරදි විදිහටත් පාපේ පාපේ ලෙසත් අකුසලය අකුසලය ලෙසත් පින පින ලෙසත් කුසලය කුසලය ලෙසත් දකින්ද ශක්තිය ධෛර්යය තුන්වන්ගේ ආශිර්වාදයෙන් මේ සියලු දෙනාටම ලැබේවා සාදු කියලා ප්‍රාර්ථනා කරා. ඒ වගේම මේ ඓතිහාසික කටයුත්තට මේ සිරස මාධ්‍ය ආයතනයටත් ගරු සභාපතිතුමා ඇතුළු සියලු කාර්ය මණ්ඩලයට පින් අයිති වේවා. සියලු දෙවියන්ට පින් සිද්ධ වේවා. ලෝකයේ තුල ඇති වෙලා තියෙන මේ යුද ගිනි දැල් නිවේවා. ලෝක සාමය සෞභාග්‍ය උදා වේවා. සියලු සත්වයෝ සුවපත් වේවා. නිදුක් වේවා. නිරෝගී වේවා. කිසිවෙක් කිසිවෙකුට වෛර නොකරේවා. නින්දා නොකරේවා. අවමන් නොකරේවා. සියලු දෙනාගේම සැප කැමැත්තෝ වේවා. සසර කෙලවර පතන උතුම් බෝධියකින් අමා මහ නිවන් සුව ලබන්න මේ පින් පාරමිතාවක් වේවා. සාදු සාදු සාදු. එහෙමයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට අපි බෙහෙවින්ම පුණ්‍යානුමෝදනා කරන මේ අවස්ථාවේදී තරුණ සිත් ඒ වගේම අපේ සිත් ධම්මගට විශේෂ කොට අලවන්නට සමත් ඔබ වහන්සේට පූජනීය වන්දනීය කත්නුවරුවේ සිරිධම්ම ස්වාමීන් වහන්සේට අෂ්ට පරිස්කාර පූජාව අපි ඉෂ්ට සිද්ධ කරනු ලබනවා. සිරස මාධ්‍ය ජාලයේ MTV ප්‍රධාන විධායක නිලධාරීතුමා යසරත් කමල්සිරි මහතා විසින් ඒ කර්තව්‍ය උන්වහන්සේ වෙනුවෙන් ඉෂ්ට සිද්ධ කරන ඔබගේ සාදු නාදය මැද්දේ දඹදෙණිය ශ්‍රී විජේසුන්දරාමයට අපි අද දවසේදී අලියම් කාලයේ සිට අපි පැමිණ ඔබ සමග සියලුම පුණ්‍ය කටයුතු ඒ වගේම විශේෂ ආමිෂ සහ ප්‍රතිපත්ති පූජාවන්හි නිරත වෙනවා. අපි ඔබට